ආගුණේ අයියේ මුන් දෙන්න තාම නෑනේ. ඒකනේ සිරාමල්ලි. මුන් දෙන්න සල්ලිත් තරම් පැනලා ගියාවද්ද? මං නම් හිතන්නේ නෑ. හැබැයි එහෙම කරලා තිබ්බොත් මං ඔවුන් දෙන්නව හැම ගහනවා. අර එන්නේ කියනකොටම මොකද උඹලා දෙන්න එන්න වෙලා ගියේ? පොඩ්ඩක් විතර වෙලා ගියා අයියේ. කෝ බඩු ටික ගෙනාවද? වීල් එක ඇතුලේ තියෙනවා ගුණේ මාමේ. සිරාමල්ලි මොකද කරන්නේ? බඩු ටික මෙතනම බාගන්නවද? ඒක තමයි අයියේ මාත් කල්පනා කරේ. මෙතන තියාගන්නත් පුළුවන්. හැබැයි අපිට හට් එක ගහන්න කොහොමත් ටික වෙලාවක් යනවා. වැස්සක් එහෙම ආවොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක නම් ඇත්ත තමයි. ගුණේ මාමේ මොකද කොල්ලෝ? අපි මේ බඩු ටික මෙයාලා ගෙදර තියමු. ගෙදරත් මෙතන ඉස්සරහා වංගුවේනේ තියෙන්නේ. ඔව් ගුණේ අයියේ එහෙම කරමු. එහෙට එහෙම ගෙනිච්චොත් එහෙම ආයෙ ගේන්න දුරත් වැඩිනේ. එහෙනම් එහෙම කරමු. එහෙනම් ওই බඩු ටික එහෙම ගිහින් තියපල්ලකෝ. කෝ සල්ලි එහෙම ඉතුරුනේ එහෙම නැද්ද? අනේ උකුම් දැන් මොකද කරන්නේ බං? ඊතුරු සල්ලි දෙන්න වෙයිද? පිස්සුද බං? එහෙම දෙනවද වටේ කියන දේවල්? මොනාද උඹලා කුටු කුටු ගාන්නේ? සල්ලි ඉතුරුන්නේ නෑ අයියේ. මදිත් උනා. මොනවා? මදි වුණා? කීයක්ද මදි උනේ? 10ක් අයියේ. උක්කුන්ගේ අතේ තිබිලා අපි එක දුන්නා. උඹලා බොරු නෙවෙයිනේ කියන්නේ. පිස්සුද අයියේ? අපි එහෙම බොරු කියනවද? හොඳයි මම මුදලාලිගෙන් අහගන්නම්කෝ. මෙන්න අතින් දාපු රුපියල් 10. අන්න උඹලගේ යාළුවෝ දෙන්න ගියා උණබට ගේන්න. ඉක්මනට ගිහිල්ලා ඒ ටික අරන් වරෙල්ලා. උඹ නම් තියන්න වටින්නේ නෑ යකෝ. ඇයි බං? උඹ කොහොම හරි ගුණයකින් 10කුත් කඩාගත්තනේ. ඒවට තමයි බං වැඩ කියන්නේ. වැඩ තේරෙයි උඹට අර කඩේ මුදලාලිගෙන් ඇහුවොත් එහෙම. ඒ ඇහුවොත්නේ ඕකවයි කිව්වට අහන්නේ නෑ බං. හරි ඉක්මනට යමන්. අරුන් දෙන්න කොහෙට ගියාද දන්නේ නෑ බට කපන්න. යමන්. අඩේ උක්කුන් ඉක්මනට කපපන් යකෝ. මොකද බං හදිසි පොඩ්ඩක් ඉඳපන්. හදිසි උඹ දන්නවනේ මේ ගෙදර ගෑණිගේ හැටි. හරි බං පොඩ්ඩක් ඉඳපන් මේක විතරයි කපන්න තියෙන්නේ. ඕකියාව කියලා අපිට මොනා කරන්නද බං? උඹ දන්නේ නෑනේ මේ ගෑණිගේ හැටි. තව පොඩ්ඩයි තියෙන්නේ. ඔතනින් අයින් වෙලා ඉඳපන් හරි. පුට්ටා අන්න කියනකොටම එනවා. මොකද උඹලා කරන්නේ? කාගෙන් අහලා දෙයක් උණ ගස් කපන්නේ? බුදු අම්මෝ! අප්පට සිරි අරකිගේ ඔලුවට නේද ගහ වැටුනේ? ඒකනේ බං. ඒකිට සිය නැති වුණාද කොහෙද බං? මේ ඕකිගේ මිනිහා ඉන්න කලින් අපි ඉක්මනට උණ ගස් ටිකක් තරම් පැනගමු බං. අම්මෝ බං අපි 99න් බේරුනේ. 99න් නෙවෙයි යකෝ. අරකට 100 ආව ගමන් අපිට 100 නැති වෙන්නම කැම ටික හම්බ වෙයි ඒකිගේ මිනිහගෙන්. බය වෙන්න එපා බං. ඕකම හිටෙන්නේ නැති වෙයි. ආවොත් අපි ගුණයව මාට්ටු කරලා පනිමු බං. මොනාද උඹලා ගුණය ගාන්නේ? නෑ මුකුත් නෑ අයියේ. කෝ උණගස් ගිනාවද? ඔව් අයියේ මේ තියෙන්නේ. හරි කයිය ගහන්න නැතුව ඉක්මනට වරෙල්ලා හට් එක හදන්න. අඩේ ඒක නම් සුපිරියටම ආවනේ. ඒකනේ බං පට්ටම ලස්සනට ආවනේ. අපි වැඩක් කරොත් එහෙම තමයි බං. කට්ටියම හට් එක ගහලා ඉවරයි වගේ. ඔන්න ගුණේ අයියේ ඒකත් ඉවරයි. දැන් තියෙන්නේ හෙට වැඩේ පටන් ගන්න එක තමයි. හෙට කීයටද ගුණේ මාමේ දන්සල පටන් ගන්නෙ? හෙට දවල් 12ට තමයි කොල්ලෝ පටන් ගන්න ලෑස්ති. ඒක නෙමෙයි උක්කුම්. ඇයි අයියේ? කෝ අර උඹ උයන් එනවා කිව්ව යාළුවා ආවද? අද හවස් වෙලා එනවා කිව්වා අයියේ. හරි එහෙනම් කට්ටියම හෙට උදේ 6 වෙද්දි මෙතන ඉන්න ඕනි හොඳද? මොකද අපිට හෙට ගොඩක් වැඩ තියෙනවා කරන්න. හරි ගුණේ මාමේ. බං උක්කුම් කියපන්. දැන් මොකද බං අපි කරන්නේ? ඇයි බං? අපි හෙට නිකම් බතක් උයද්දි වැඩේ මාට්ටු වෙනවනේ බං. අනික මිනිසුන්ට බෙදද්දිත් මාට්ටු වෙනවනේ. කවුද බං බෙදන්නේ? එහෙනම් අපි බෙදන්න නැතුව පාර්සල් ගහලා දෙමු බං. එතකොට කට්ටිය එතන කන්නේ නෑනේ. ඒකනම් පට්ට වැඩේ බං. හැබැයි ගුණයා මොනා කියයිද දන්නේ. පොරටත් කොහොම හරි බෝලයක් බස්සලා කැමති කරවගමු බං. එතකොට වැඩේ හරිනේ. අනේ මන්දා ඒ වුණාට මට පොඩි බයකුත් දැනෙනවා බං. ඒ මොකද බං? වැඩේ මාට්ටු වුණොත් ගමේ ඉඳලත් ඉවරයි බං. අපිට අවුලක් වෙන්නේ නෑනේ බං. අහුනොත් එහෙම ගුණේ අපි දෙන්නව ඉතුරු කරන එකක් නෑ. බය වෙන්න එපා බං. ඊට කලින් මිනිස්සු ඕක ඉතුරු කරන්නේ නැති වෙයි. ඒත් බං අපිට තව ප්‍රශ්නයක් එනවනේ. ඒ මොකද්ද බං? අපි උයද්දී ඕක බලන්න ආවොත් එතකොට මොකද කරන්නේ? ඒකටත් ප්ලෑනක් මං ගහලා තියෙන්නේ බං. ඒ මොකද්ද බං? ඔබ වරින්කෝ තව පොඩ්ඩකින් යන්න අර බත් පාර්සල් හදන නැන්දව හම්බ වෙන්න. ඒ නැන්ද රයිස් එහෙම හදන්න දන්නවනේ. ඉතින් අපි ඒ නැන්දට ගාණක් දීලා රයිස් ටිකක් හදාගමු බං. ඒයි බං රයිස් හදන්නේ. අනික දැන් අපි දැන් හදලා තියාගෙන උදේට පොඩ්ඩක් රත් කරලා හට් එක ඉස්සරහින් ගිහින් තියමු. එතකොට ගුණයාවත් අවුලක් නැහනේ. අපි සුදු බත් එකත් උඹලා ගෙදරම හදමු. උඹලා අම්මලත් උදේට කොහෙද යනවා කිව්වනේ. ඔව් බං. ඒකොල්ලා එහෙදිම පාර්සල් කරලා අර හෙට ගෙනියමු බං. එතකොට කාටවත්ම පේන්නේ නැහනේ. උඹගේ මොලේ තමයි මොලේ.
සිරාමල්ලි මුන් එකෙක්වත් තාම නැහැනේ. දැන් 8ක් පහු වෙලා. ඒකනේ අයියේ මාත් මේ බැලුවේ. අන්න උන් දෙන්නගේ යාළුවෝ දෙන්න නම් එනවා. කෝබන් අර උක්කුන්ලා. තාම ආවේ නැද්ද අයියේ? නැති නිසානේ බූරුව ඇහුවේ. අර එන්නේ. මොනාද බොල මේ? රයිස් ගුණේ මාමි. කොහෙන්ද මේ රයිස්? කෝ අර උයන් ආපු කෙනා? එයා කිව්වා මෙයාලා ගෙදරම හදලා එකපාර මේ හෙට අරන් යමු කියලා ගුණේ මාමි. මොකක්ද යකෝ ඒ කරපු ගොන් වැඩේ? නෑ නෑ අයියේ එතකොට අපිට ලේසියිනේ. නැත්තම් මෙතන ලිප්පේම හදලා ඔක්කොම කරද්දි අපිට වෙලා යනවනේ. ඔව් අයියේ ඒකයි අපි එහෙම කරමු කිව්වේ. ඒකත් හොඳයි තමයි නේද සිරාමල්ලි? එතකොට අපිට වැඩි මෙතන වැඩ නැහැනේ. පොඩ්ඩක් කාලම බලන්නකො ගුණේ මාමි කොහොමද රයිස් එක කියලා. ෂා ඔය තියෙන්නේ අපූර්වටම. ගුණේ මාමි මොකද කොල්ලෝ? අපි මෙහෙම කරමුද? මොකද්ද? අපි රයිස් පාර්සල් හදමුකෝ ගුණේ මාමි. පාර්සල්? ඔව් ගුණේ මාමි එතකොට අපිට පිඟන් එහෙම ඕනි වෙන්නෙත් නෑනේ. පාර්සල් හැදුවම බෙදාගෙන යන්න විතරනේ තියෙන්නේ ගුණේ මාමි. මොකද සිරාමල්ලි කරන්නේ? මුන් කියන විදිහට පාර්සල් දෙමුද? අපිටත් ලේසිනේ. මං පිඟන් එහෙමත් ගේන්න කියලා කිව්වා ගුණේ අයියේ. හැබැයි සිරාමල්ලි මුන් කියන්න වගේ අපිට පාර්සල් ගහන එක නම් ලේසි. එහෙනම් එහෙම කරමු. මං කෝල් කරලා කියන්නම් පිඟන් ගේන්න එපා කියලා. අම්මෝ ඇතියන්තම් බං මම පට්ට බයින් හිටියේ පාර්සල් එපා කියයි කියලා. මං ඉන්නකම් මොකටද බං බය වෙන්නේ? දන්නවනේ ඉතින් මං වැඩක් කරොත් එහෙම. ගුණේ මාමි අපි එහෙනම් මේ දෙක මෙතනින් තියලා අනිත් රයිස් ටික හදලා පාර්සල් ගහගෙනම එන්න. එතකොට ලේසියිනේ. උඹ නම් මාර කොල්ලෙක් කුක්කෝ. ඇයි ගුණේ මාමි? උඹ තමයි මේ දන්සලේ ගොඩක් වැඩ කරේ. උඹලා වගේ උන් ගමට ඉන්න එක ගමටත් ආඩම්බරයක් කොල්ලෝ. එහෙම තමයි ගුණේ මාමි. වැඩක් බාරගත්තොත් ඉතින් සුපිරියටම කරනවා. හරි ඉක්මනට ගිහිල්ලා පාර්සල් ටික හදන් වරින්. දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් කිනුවේ බං. මං උඹට ඊයේම කිව්වනේ මං ප්ලෑන ගහලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි දැන් ලක්ෂපතියෝනේ. ඒකනේ. මේ අරුන් දෙන්නටත් ගාණක් දෙන්න වෙයිද බං? උන්ට දෙන්න ඕනි නෑ බං. උන් දන්නේ නෑනේ. ඒකත් අපි තියාගමු බං. මේ ඉක්මනට මේ ටිකත් පාර්සල් කරලා අරන් යමන් බං. එතකොට බෙදාගෙන යන්න විතරනේ තියෙන්නේ. ඔව් බං ඉක්මනට පාර්සල් කරමු. අඩේ උක්කුම් බලපංකෝ පොලිමේ දිග. ඒකනේ බං පට්ට මිනිස්සු කැටියක් නේ ඇවිල්ලා තියෙන්නේ. මේ මට නම් පොඩි බයකුත් එනවා බං. බය වෙන්න එපා බං. අපිට තියෙන්නේ මේ ටික බෙදාගෙන ගිහින් මෙතනින් මාරු වෙලා යන එක විතරයිනේ. ඒ වුණාට බං මේ ටික බෙදලා ඉවරනකම් මගේ හිතට නම් පට්ට බයයි බං. බය වෙන්න එපා බං. මාත් ඉන්නවනේ. වැඩේ නම් අපි හිතුවටත් වඩා හොඳට වුණා නේද ගුණේ අයියේ? ඒකනේ සිරාමල්ලි සෑහෙන සෙනගුකුත් ආවනේ. මං කලින්ම අයියට කිව්වේ ෆ්‍රයිඩ් රයිස් දන්සලක් නිසා සෑහෙන සෙනගක් එයි කියලා. අර උක්කුම් කොල්ලයි උගේ යාළුවෝයි හිටියේ නැත්තම් අපි තාම වැඩේ කරනවා. මං නම් හිතුවේ නෑ ගුණේ අයියේ මුන් දෙන්න මෙච්චර ලොකු වැඩක් මෙච්චර හොඳට කරයි කියලා. මොනා වුණත් හිත හොඳ කොල්ලෝ දෙන්න. මේ හට් එකට මොකද කරන්නේ ගුණේ අයියේ? හෙට උදේට කවුරු හරි ධම්මලා ගලවලා දාමු. මේ ඉන්නේ. හොඳට බීපන්. අපි වන්දලා අපෙන් 1000 ගාණක් අරන් ලක්ෂ ගාණක් හොයාගෙන ආතල් එකේ ඉන්නවනේ. මොනාද මේ කියන්නේ? දන්නේම නෑ. ඔබ තොත්ත බබානේ. අපි මේ රෑම ඔබ හොයාගෙන ආවේ ඒක කියලා දෙන්න තමයි. මොනාද මේ කියන්නේ? මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ෆ්‍රයිඩ් රයිස් දන්සලක් දෙනවා කියලා අපෙන් 1500 ගාන එකතු කරලා උඹ නිකම්වත් දුන්නා නේ. නිකම්බත්? කවුද නිකම්බත් දුන්නේ? අනික මං එකතු කරන්න කිව්වේ රුපියල් 500 ගානේ. දුන්නේ උඹලානේ. ඔබ කිව්වා කියලා තමයි අපේ උක්කුන් 1500 ගාන එකතු කරලා තියෙන්නේ. මොනවා? ඒ මදිවට අපි දැනගනී කියලා අපි වන්දලා අපිට පාර්සල් දුන්නා. මොනවා? ඒ වගේ තිබ්බේ සුදුබත්? ඔව් සුදුබත් තමයි. දැන් එහෙනම් අපි දෙන දන්සලත් බාරගනි. බුදුම්බෝ!